ගුණයක් ගැන. ඒක තමයි මුදිතා ගුණය. අපි සාමාන්‍යයෙන් සතර බ්‍රහ්ම විහරණ මොනවාද කියලා අහුවොත් ඔයාලා ටක් ගාලා කියනවා මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියලා. හැබැයි ඔය කරුණු හතරෙන් මම හිතන්නේ ගොඩක් අය මුදිතා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ඇති. මම ඒ හින්දා හිතුවා ඔයාලට මුදිතා කියන ගුණය ගැන ඔයාලට කියලා දෙන්න. මුදිතා කියලා කියන්නේ අපි අනිත් අයගේ සතුටේදී සතුට වෙන එක. ඒ කියන්නේ දැන් කරුණා ගුණය ඔයාලා දන්නවනේ. කරුණා කියලා කියන්නේ අනිත් අයගේ දුකේදී අපි අනුකම්පා කරනවා නම් ඒක කරුණාව. ඒ කියන්නේ දැන් කවුරු හරි අපිට අපි ගාවට අසරණෙක් ඇවිල්ලා උදව්වක් ඉල්ලුවොත් එහෙම එයාලගේ මොකක් හරි අපිට ප්‍රශ්නයක් එවුවොත් අපිට ඒ ගැන යාළ ගැන අනුකම්පාවක් ඇති වෙනවනේ. එන්නේ වගේ අනුකම්පාව ඇති වෙන එක කරුණාව. අපිට ඒක සුලභව ඇති වෙන දෙයක්. ඒකනේ අපි අනිත් අයට උදව් කරන්නේ. හැබැයි මුදිතාව කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත. අනිත් අයගේ සතුටේදී එයාත් එක්ක සතුට වෙන එක තමයි මුදිතාව කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට වඩා කවුරු හරි මගේ යාළුවෙක් මට වඩා ලකුණු ගන්නවා නම් මට ඇති වෙන්නේ මේ සතුටක්ද එයා ගැන ඊර්ෂ්‍යාවක්ද? වැඩිපුර අපිට ඇති වෙන්නේ ඊර්ෂ්‍යාවක්. ඒ නිසා මේ මුදිතාව කියලා කියන්නේ ඊර්ෂ්‍යාවේ අනිත් පැත්ත. ඒ කියන්නේ අපිට කවුරු හරි අපිට වඩා දියුණු වෙද්දී සතුට වෙන්න පුළුවන් නම් අපිට වඩා මගේ යාළුවා මට වඩා ලකුණු ගද්දී මට සතුටක් නම් ඇති වෙන්නේ. එහෙම නැත්නම් මට වඩා කවුරු හරි ලස්සන කෙනෙක් ඉන්නවා රූපේ. එතකොට ගොඩාක් වෙලාවට අපිට එයා ගැන ඇති වෙන්නේ ඊර්ෂ්‍යාවනේ. අපිට පුළුවන් නම් එයා මට වඩා ලස්සන එක ගැන සතුට වෙන්නේ ඒක තමයි මුදිතාව. එයාගේ සතුටේදී සතුට වෙන එක තමයි මුදිතාව. ඒක ටිකක් ඇති කරගන්න අමාරු දෙයක්. මම ඔයාලට අද ඒ මුදිතාව ඇති කරගන්න ෂූටින් උපක්‍රමයක් කියන්නම්. අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ මට වඩා කෙනෙක් දියුණු වෙලා ඉන්නවා නම්, මට වඩා කෙනෙක් ලස්සනයි නම්, මට වඩා කෙනෙක් ලකුණු ගන්නවා නම්, විභාග පාස් වෙනවා නම් ඒක එයාගේ පින කියලා. එතකොට අපිට ටක් ගාලා එයාගේ සතුටේදී සතුට වෙන්න ලේසි. කවුරු හරි කෙනෙක් වැඩිපුර ලකුණු ගන්නවා නම් මං එයාට ඉර්ෂ්‍යා කරා කියලා ඇති වැඩක් තියනවද? මං එයාට ඉර්ෂ්‍යා කළා කියලා එයා ලකුණු ගන්න එක නවතින්නේ නැහැ. මට වඩා කෙනෙක් ලස්සනයි නම් ඒක එයා ක්‍රියාත්මක කරපු පින් වලින් ලැබිච්ච විපාකයක්. එතකොට මං එයාට ඉර්ෂ්‍යා කළ වැඩක් නැහැ. එයාගේ සතුටේ සතුට වෙනවා. එයා ක්‍රියාත්මක හොඳට පින් කළා කියනවා. ඒ නිසා එයා ලස්සන වෙලා ඉපදලා තියෙනවා. එහෙනම් මම ඒ වගේ ලස්සන වෙන්න නම් මම පින් කරනවා මිසක් එයාට ඉර්ෂ්‍යා කරලා වැඩක් නැහැ. ඒ වගේ අනිත් අයගේ සතුටේදී සතුට වෙන එක ගුණාංගයක් කරගන්න. මගේ අනුශාසනා කතාවේ අවසන් කරනවා.